හොඳයි යාළුවනේ කුක්කිස් සමර මගේ YouTube නාලිකාවට අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ මම මුලින්ම ඔයාලගෙන් ඉල්ලන්නේ මගේ YouTube නාලිකාව subscribe කරන්න. හැමදාම වාගේ ඔන්න අදත් ඔයාලට අලුත් විදිහේ අලුත්ම කෑමක් හදන විදිහ අරගෙන ආවා. කෙසෙල් මුහ ඇඹුලක් හදාගන්න අලුත්ම ක්‍රමයක් අලුත්ම විදිහක් හරිම රස විදිහකට හදන විදිහ තමයි කියන්න යන්නේ. අපේ ගෙදර හැමෝම කෙසෙල් මුහ කන්නේ මේ විදිහට උයපුවාම නැත්තම් අපි උයන විදිහට වෙනදා උයන විදිහට උයපුවාම අපේ ළමයි කන්නේ. ඒ හින්දා අලුත් විදිහකට වෙලා තියෙන්නේ. මේ බලන්න යාළුවනේ හරිම ලස්සනයි හරිම සුවඳයි හරිම රසයි මේ විදිහට හදාගන්න. ඔයාලට එහෙනම් මම කියන්නේ මගේ වීඩියෝ එක අවසන් වෙනකම් මම එක්ක රැඳිලා ඉන්න. එහෙනම් යාළුවනේ අපි යමු අපේ කෙසෙල් මුහ ඇඹුල හදාගන්න විදිහ බලන්න. ඔන්න එහෙනම් යාළුවනේ අද අලුත්ම ක්‍රමයකට අපි කෙසෙල් මුහ මාළුවක් හදාගන්න විදිහ කියලා දෙන්න යන්නේ. අපි හැමදාම කන විදිහ නැතුව වෙනස්ම ක්‍රමයකට මේක හදාගන්න විදිහ බලමු. අපි මේක හීනියට කපන්නේ නැහැ. ටිකක් ලොකුවට කපනවා මේ කෙසෙල් මුහ අපි මේ විදිහට. ඉතින් අපි මේ විදිහට කපලා මේක නැවත මේ විදිහට හතරට පහට විතර මේ වගේ ලොකුවට කපා ගන්නවා. කපාගෙන අපි වතුර භාජනයක් අරගෙන වතුර භාජනයට ලුණු ටිකක් දාලා මේ විදිහට වතුර එක හදා ගන්නවා. අපේ කෙසෙල් මුහ ටික දැන් කපා ගන්න කෙසෙල් මුහ මේ විදිහට එකතු කර ගන්නවා. ඔය ගානට ලොකුවට කපා ගන්න යාළුවනේ පොඩිවටම කපන්න ඕනේ නැහැ. ඉතින් අපි හැම කපා ගත්ත කෙසෙල් මුහ ටික අපි හොඳට හොදලා මිරිකලා ගත්තා. අරගෙන දැන් අපි ඒකට කහ කුඩු ටිකක් මේ වාගේ දාලා මේක ටිකක් අත ගා ගන්නවා. මේ විදිහට කලවම් කර ගන්නවා යාළුවනේ. මොකද නැත්තම් මේක කහට පිපෙනවා. ඒ හින්දා අපි මේක මේ විදිහට හොඳට කලවම් කරගෙන පැත්තකින් තියා ගන්නවා. ඉතින් යාළුවනේ මම මේ වාගේ කොස්සට ටිකකුත් සුද්ධ කරලා ගත්තා. ඉතින් කොස්සට අත්‍යවශ්‍යම නැහැ. ඔයාලට තියෙනවා නම් කොස්සට ගන්න. නැතත් ඒක ප්‍රශ්නයක් නැහැ. අපි කොස්සට අරගෙන මේ වාගේ සාමාන්‍ය කෑලි වලට කපා ගන්නවා. ඉතින් අපි මේ විදිහට භාජනයක් ලිපේ තියලා අපි අපේ භාජනයට මේ විදිහට පොල් තෙල් ටිකක් එකතු කර ගන්නවා. කරගෙන යාළුවනේ අපේ කෙසෙල් මුහ ටික අපි බැද ගන්න ඕන ඉස්සෙල්ලාම. ඉතින් අපේ තෙල් එක මෙහෙම රත් වුණාම අපි අපේ කෙසෙල් මුහ ටික මේකට මේ විදිහට එකතු කරලා බැද ගන්න ඕන. ඉතින් යාළුවනේ අපේ කෙසෙල් මුහ ටික අපි ගොඩාක් කර වෙන්න අරින්නේ. මෙන්න මේ ගානට බැදගෙන අපි භාජනයකට අයින් කර ගන්නවා. මේ විදිහට තෙල් බේරෙන්න අපි භාජනයකට අයින් කරගමු. යාළුවනේ අපි කෙසෙල් මුහ බැදගත් එකටම අපි පොඩිවට කපා ගත්ත කොස්ස ටිකක් මේ විදිහට දාලා බැද ගන්නවා. කර වෙන්න බදින්නේ නැහැ යාළුවනේ. ඒක සැම්බෙන්න විතරයි අපි බදින්නේ. ඉතින් යාළුවනේ මේ වගේ කොස්ස ටික දාලා අපිට විනාඩියක් විතර යන්නේ. මේ වාගේ සැම්බෙද්දි බැදෙන්නේ නැතුව ලොකුවට කර වෙන්න බැදෙන්නේ නැති වෙද්දි මේකත් අපි අයින් කර ගන්නවා අපේ කෙසෙල් මුහ එකටම. ඉතින් අපි දැන් මේ වාගේ භාජනයක් ලිපේ තියලා මේකට තෙල් ටිකක් එකතු කර ගන්නවා. ඉතින් මම එකතු කර ගන්නවා අපි කෙසෙල් මුහ කොස්සට බැදපු තෙල් ටිකම මේ විදිහට එකතු කර ගන්නවා. දැන් අපි ගාන කරපු ටිකක් මේ විදිහට එකතු කර ගන්නවා. දැන් අපි සුදු ලුණු ටිකක් මේ විදිහට එකතු කර ගන්නවා. දැන් අපි දී ලුණු ටිකක් මේ වාගේ එකතු කර ගන්නවා. දැන් අපි මේ විදිහට කලවම් කර ගන්නවා. දැන් අපි පොඩි කුරුණු පොතු කෑල්ල දීපියා පොඩි ගොරක කෑල්ලක් මේ වාගේ එකතු කර ගන්නවා. මිරිස් කුඩු මේ විදිහට තේ හැන්දක් එකතු කර ගන්නවා. කහ කුඩු තේ හැඳි භාගයක් එකතු කර ගන්නවා අපි මේ විදිහට. තුන පහ කුඩු තේ හැඳි භාගයයි. දැන් අපි ඒකත් හොඳට මේ විදිහට මිශ්‍ර කර ගන්නවා. දැන් අපි රස අනුව ලුණු එකතු කර ගන්න ඕනේ. මේ විදිහට ලුණු ටිකක් එකතු කර ගන්නවා. දැන් අපි අපේ කොස්සට සමග බැදගත්ත කෙසෙල් මුහ ටික මේ වාගේ එකතු කර ගන්නවා.
එකතු කරගෙන මේ විදිහට කලවම් කරගන්න ඕන යාළුවනේ. දැන් අපි පොල් කිරි අඬු කෝප්පයක් මිරික ගත්තම ඒ පොල් කිරි අඬු කෝප්පේ මේ විදිහට එකතු කරනවා. දැන් අපි අපේ කෙහෙල් මොහොයක විනාඩි 5ක් විතර මද ගින්දරේ මේ විදිහට වහලා ලිපේ තියා ගන්නවා. විනාඩි 5ක් තිබ්බම ඇති යාළුවනේ. දැන් යාළුවනේ මම මිරිස් කරල් දෙකක් මේ විදිහට කපලා එකතු කරලා ඒකත් අදට කලවම් කරලා තව විනාඩියක් දෙකක් තියෙනවා. මොකද මිරිස් මම මුලින්ම දැම්මේ නැහැ. දැන් මම මේක රස්නෙට ගම්බිට හදිය වෙලා යනවා. ඒ හින්දා මේ විදිහට භාගයට වාගේ තැම්බෙන්නේ මම ටික දාලා කලවම් කරලා අපි තව විනාඩියක් දෙකක් ලිපේ තියාගමු. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපුයාගත්ත අපේ රසම රස කෙසෙල් මොහේක මේ විදිහට හදලා දෙන්න ඔයාලගේ ළමයින්කයි ගොඩක් අය කන්නේ නැහැ පොඩි දරුවෝ කෙසෙල් මොහේම. ඉතින් මේ විදිහට හැදුවොත් නම් අනිවාර්යෙන්ම කයි. මේ හින්දා යාළුවනේ මේ විදිහට හදන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම මම YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. මේ වගේ අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න. එහෙනම් යාළුවනේ ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා